ආයිබෝවන් අද මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ මිරිස් පැලයක්. කඩෙන් ගෙනාපු හරි තමන් ගෙදර හදපු එකක් හරි බඳුන් ගත කරන්නේ කොහොමද කියලා මට හරියටම කියලා දෙන්න. මෙන්න මෙහෙමයි කියලා හිතන්න. මේ තියෙන්නේ මම එදා ඔයගලන්ට කිව්ව මතක ඇති. කියන්නේ මිරිස් පැලයක් පොඩි කවර එක හරි වාදනයක හරි හිටව ගන්න කියලා. ඒ හිටවාගත් එකක් තමයි ඇත්තටම මේ මගේ දැන් පීදින්න ඇවිල්ලා තියෙනවා. දැන් මේක මම බඳුන් ගත කරන්න ඕනේ. මේව පීදින්නව කියලා කන් ඉන්නේ නැහැ. මේක බඳුන් කරගන්න. මම ඒකේ පාස්ටර් මිස්ටර්නේ ඉඳලා ඔක්කොම දැන් කියලා දෙනවා. ඔයගොල්ලෝ හොඳට බලා ගන්න. මෙන්න මේ වගේ. තමන්ට කැමති ඕනම පෝච්චියක් හරි බෑග් එකක් හරි ගන්න පුළුවන්. අරගෙන දැන් මේකට අපි පාස්ටර් මිස්ටර්නයක් හදලා තියෙනවා. ඒ කියන්නේ තීරච්ච පාස් හරි තමන්ගේ තියෙන මේ මතු පිටපස්. අපි මේකෙන් එකට දාගන්නවා මතු පිටපස් ටික. දාගන්නවා. හැබැයි මතක තියාගන්න ඕන අපි අර බෑග් එකේ තව පස් තියෙනවා කියලා හිතවන භාජනයට ගන්න. ඊට පස්සේ අපි දාගන්නවා කොම්පෝස්ට් ටික. මේ දෙක අපි හොඳට කලවම් කරගන්නවා. කලවම් කරලා අපි පෝෂණය වැඩිපුර ගන්න ඕන නිසා ඉක්මනින් පැලේ කරල්ලක වෙන්න ඕන නිසා උඩින් දානවා අපි තව කොම්පෝස්ට් ටික. මෙන්න මෙහෙම. එතකොට අපිට පැලේට ඇතිනේ මේක පෝෂණය කරගන්න. ඒ හන්දා. ඊට පස්සේ දැන් අපි මේ ගෙනාපු පැලේ මෙන්න මේ විදිහට සීරුවට අපි මේක ගලවා ගන්න ඕනේ. ඒ කියන්නේ එක්ක Tamanට අපහසු නම් මේක ඉරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පන්න ගන්න පුළුවන්. මෙන්න මෙහෙම මේක හිමින්ද පන්න ගන්නවා. මේක එච්චර නම් මොන හරි පොඩි පැලේ වාස් කරලා ඉවරලා මේ පැලේ ලස්සනට මෙහෙම ගලවා ගන්න පුළුවන්. මොකද දැන් මේ පැලේ හොඳට වැඩිලානේ තියෙන්නේ. ඊට පස්සේ මේ පැලේ අපි කඩා ගන්න නැතුව මේ විදිහට අරගෙන අපි මේ පෝච්චියට දා ගන්න ඕන. මේ පස් ටිකක් අපිට ප්‍රයෝජනෙ වෙනවා. එන්න. දැන් දාගෙන අපි මේක අතින් හොඳට තද කරන්න ඕනේ. ඉතින් දැන් අපි දැන් අර පැකට් එකෙන් අරගෙන මේ තියෙන්නේ මේ වගේ පෝච්චියට දාලා. දැන් මේකේ හොඳ පොර ගතියකුත් තියෙනවා. ඒකේ තිබිච්ච පොර ගතිය අපි මේක දැම්මනේ. මේ වගේ හොඳට පැලේ කෙලින් අතින් තද කරලා පැලෙන් මෙන්න මෙහෙම තද කරලා මේක හරියාකාරව කෙලින් පැලේ හිටවන්න. හරි. ඊට පස්සේ දැන් මේක අපිට හිතෙනවා නේ තව පොර මදි කියලා. කොම්පෝස්ට් ටිකක් අරගෙන අපි මේකෙන් මෙහෙම දාගන්නවා. තව කොම්පෝස්ට් ටිකක්. එතකොට මේකට සෑහෙන කාලයක් යනකම් ඔයගොල්ලෝ පොර දාන්න ඕනේ. මේක හිටවපු ගමන් හැබැයි වතුර දාලා උඩට කියන්නේ උඩින් ඉතර යන තරම් වතුර දාන්න ඕනේ. වතුර දාලා කොහෙන් හරි එවනක තියන්න ඕනේ. දවස් දෙකක් විතර තිබ්බලා ඊට මේ මිරිස් වලට මේ අවුව ඕන වෙලා. මේක මුල හයි වුණා කියලා දැනනකොට ඉක්මනින්ම මේක කොහේ හරි අවුවක් තියෙන තැනක අවුව වැටෙන්න තියන්න. මොකද මිරිස් වල ටිකක් තද අවුව බලපානවා. දැන් අපි හිතවපු ගමන් පොඩි ඇද වගේ තේන්නත් පුළුවන්. නමුත් මේක වතුර ටිකක් දාලා හිමනකින් තියලා දවස් දෙකක් විතර ගියාට පස්සේ ආපහු මේක අවුවට දාන්න. එතකොට මේ පැලේ දැන් මේ අපිට පේනවනේ මේකේ පීදින්න ඕන මේ. ඊට පස්සේ මල් ඇවිල්ලා කරල් සාර්ථකව හැදෙනවා. සාර්ථකව හැදෙන හේතුව තමයි අපි පොර පාවිච්චි කරලා තියෙන විදිහ. යටට අතු පිටස් දැම්ම ඊට පස්සේ කොම්පෝස්ට් දැම්ම ආපහු පැලේ ගලවිලා දාලා ඉවරලා උඩට තව කොම්පෝස්ට් ටිකක් දාලා සම්පූර්ණ පැලේ කම්ප්ලීට් කරා. මේක හොඳට මේ පැලේට දැන් හොඳට පෝෂණය තියෙනවා. දවස් දෙකක් විතර අපි මේක පොඩ්ඩක් හැමනක තියන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ වතුර දාලා හැවෙන් තියනවා. ඊට පස්සේ තමයි මේක අවුවට දෙන්න දවස් දෙකක් තුනක් විතර තිබිලා. යාළුවනේ මෙහිමයි මම දැන් මේක පොඩි බඳුනක හිටෙව්වේ. ඕගොල්ලන්ට මේක ලොකු පෝච්චියක හිටවන්න පුළුවන්, ලොකු බෑග් එකක හිටවන්න පුළුවන්, වෙන භාජනයක හිටවන්න පුළුවන්. හැබැයි පොළවේ හිටවනවා නම් මේක හොඳට හයි වෙනකන් ඉඳලා පස්සේ සාරවත් වුණාට පස්සේ තමයි පොළවේ හිටවන්න ඕනේ. එන කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතුවේ මට මේ පෝච්චිය ඇති කියලා. ඒක මොකද මම ගොඩක් ලොකු පෝච්චි පාවිච්චි කරන්නේ නැහැ. ඒක ලස්සනට තියාගන්න පුළුවන්. හදිස්සියට ගෙයි වුණත් තියන්න පුළුවන්. ලස්සනට හිට කරල් එලිලා තියෙනමනේ. ඉතින් ඕගොල්ලෝ මේකේ දැනුමක් ලබා ගත්තා කියලා මම හිතනවා. කරලා බලන්න. ඕගොල්ලෝ බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාව දිරිමත් කරන්න. ස්තුතියි.